මේ තියෙන්නේ මේක මගේ අම්මා හුඟක් මේ ලෙඩ patient කෙනෙක්. එයාට උස්ම ගන්න බෑ. හුඟක් ලෙඩින් පෙළෙන කෙනෙක්. එයාට inhalers වර්ග 3ක් පෙනහළු සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් prescribe කරා. මේ එකක් මේ inhaler එක තමයි එකක්. මේවා ඇවිල්ලා මේ ජීවිතේ බේර ගන්න බෙහෙත් ලෙඩෙක්ගේ උස්ම ගන්න බැරි ලෙඩෙක්ගේ උස්ම හිර වෙන ලෙඩෙක්ගේ මේක ෆාමසියෙන් ගිහින්ලා ගත්තාම මෙහෙමයි දෙන්නේ. මේ පෙට්ටිය සීල් කරලා තියෙන්නේ. මේක ෆාමසි එකේ අරින්න බෑ. මේ තියෙන්නේ මේක සීල් කරලා එන පොඩි පෙට්ටියක්. අපි ඉතින් මේක අරින්න තහනම් ෆාමසි වල අරලා බලන්න බෑ. එතකොට අපි බලන්නේ මේ එක්ස්පයරි ඩේට් එක බලන්නේ. මේ බලන්න මේකේ තියෙන එක්ස්පයරි ඩේට් එක 2025 4 වෙනි මාසේ. මම මේක ගෙදර ගෙනාවා මගේ අම්මට දෙන්න. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා අපි මේක ඇරියා. ඇරලා මේක තමයි ඇතුලේ තියෙන ඉන්හේලර් එක. මේ ඉන්හේලර් එක මෙහෙම යුනිට් එකක ඉන්නේ. මේක කඩන්නේ මොකුත් නැහැ. මේ ඉන්හේලර් එක අපි දෙන්න කලින් පොඩ්ඩක් මේක හොල්ලන්න ඕනේ. හොල්ලලා තමයි patient ඉන්හේලර් එක දෙන්නේ. මේක හොල්ලන වෙලාවේ මේක පොඩ්ඩක් ලූස් වුණා. ඒකින්ද මම කරපු දේ මේක ලූස් එක ටයිට් මේක තද කරන්න කලින් මම මේක පොඩ්ඩක් එළියට ඇද්දාම මෙන්න බලන්න එක්ස්පයර් වෙලා තියෙන 2022 එක්ස්පයර් වෙච්ච ඉන්හේලර් එකක් තමයි මේ බෙහෙත 2022 එක්ස්පයර් වෙලා ඒක ඒගොල්ලෝ මේක දාලා මොකද මේක කවදාකවත් ඉන්හේලර් කියන එක කඩලා බලන දෙයක් නෙමෙයි ටැබ්ලට් එකක් වගේ එහෙම නෙමෙයි මේක මෙහෙම හොල්ලලා patient මේ puff එකෙන් දෙන එකක්. ඔන්න ඕක තමයි මේ වෙලා තියෙන්නේ. මේක ගැන ඉතින්